එතකොට බලන්න මෙතන කියලා තියෙනවා in Angular pipes are used to transform the data into a desired output format in the HTML template without modifying the original data. ඒ කියන්නේ අපිට pipes පාවිච්චි කරලා ඉවරලා අපේ output එක කැමති ෆෝමැට් එකකට හදාගන්න පුළුවන්. හරිද? මෙන්න මේ HTML template එකේ තියෙන. ඒකේ අර data එක මුකුත් change එකක් නොකර. හරිද? ඊළඟට කියලා බලන්න there are functions that are designed to apply transformation directly in the template syntax which makes the code clean and more readable. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අර මම කලින් කිව්වා වගේ මෙතන දැන් මේ pipes කියන්නේ ෆන්ක්ෂන් එකක්. හරිද? එතකොට අපිට මෙන්න මේක පාවිච්චි කරලා ඉවර වෙලා අපිට අවශ්‍ය දේවල් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් මම ගත්තේ අපේ salary කියලා variable එකක් තියෙනවා. ඒක comma separate කරලා පෙන්න ගන්න පුළුවන් මෙන්න මේ pipes පාවිච්චි කරලා. එතකොට මේක පාවිච්චි කරාම තියෙන වාසිය තමයි අපිට අපේ කෝඩ් එක ක්ලීන් විදිහට තියාගන්න පුළුවන්. ඒ වගේම more readable. මොකද අපේ අනවශ්‍ය ලෙස අපේ TypeScript කෝඩ් එක දිග්ගැස්සෙන්නේ නැහැ. මේව අපි පයිස් පාවිච්චි කරාට පස්සේ. හරිද? ඒත් මම මේක ඔයාලට එක්සැම්පල් එකක් කරන් මේක පැහැදිලි කරන්නම්. කොහොමද මේක වෙන්නේ කියලා. ඒතර ඔයාලට හොඳටම තේරෙනවා. හරි. ඊට කලින් අපි බලමු කොහොමද මේ පයිප්ස් වැඩ කරන්නේ කියලා. මෙහෙමයි. අපිට අවශ්‍ය data එකක් මෙන්න මේ පයිප් එකට දෙන්න පුළුවන්. පයිප් කියන ෆන්ක්ෂන් එකේ තියෙනවා transform කියලා ෆන්ක්ෂන් එකක්. හරිද? ඒතර අන්නේ transform ෆන්ක්ෂන් එකේ අපිට මෙන්න මේ පයිප් එකෙන් වෙන්න ඕන දේ මොකද්ද කියලා තියන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ salary එක comma separate කරලා පෙන්නන්න. හරිද? අන්නේ logic එක අපිට ලියන්න පුළුවන්. ඒක ලියලා ඉවරලා ඒතර එයා රිටර්න් කරනවා අන්නේ transformed වෙච්ච data එක. අපේ HTML එකට. හරිද? එයා ඒක transform කරලා පෙන්නනවා. ඒතර ඔහොම තමයි මේ pipes වැඩ කරන්නේ. හරිද? දැන් උදාහරණයක් විදිහට මේක ඔයාලට මෙහෙම පැහැදිලි කරන්නම්. මේ තියෙන්නේ මෙහෙමයි. අපි 1000 කියන එක ඉන්පුට් එකක් විදිහට පයිප් එකට දෙනවා. දුන්නට පස්සේ අපේ ට්‍රාන්ස්ෆෝමේෂන් ලොජික් එක මෙතන ලියලා තියෙනවා. ට්‍රාන්ස්ෆෝම් කියන ෆන්ක්ෂන් එක ඇතුලේ. ඊට පස්සේ අපිට මෙන්න විදිහට කමා සෙපරේට් වැලියු එක ගන්න පුළුවන්. හරිනේ. ඔන්න ඔහොම තමයි මේ පයිප්ස් වැඩ කරන්නේ Angular වල. ඉතින් අපි බලමු මේක කොහොමද අපි යූස් කරන්න කියලා. හරි. මම මුලින්ම VS Code එකට යනවා. මෙතන මම අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් හදලා තියෙනවා pipes කියලා. ඊට පස්සේ මම මේක npm install කරලා run කරලා තියෙනවා. මට මේ විදිහට තමයි output එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරිද? ඊට පස්සේ මම මෙතන මේ src එකට ගිහිල්ලා මම මෙතන app component.html එකේ තියෙන මෙන්න මේ කෝඩ් එක අයින් කරගන්නවා. හරි. ඊට පස්සේ මේකේ තියෙනවා title කියලා variable එකක්. මම ඒක string interpolation පාවිච්චි කරලා ඔය විදිහට පෙන්න ගන්න යනවා. හරිද? මෙතන මම දෙනවා title. ඊට පස්සේ මෙතන මේ router outlet කියන එක import කරලා තියෙනවා. මට ඒක වැඩක් නැහැ. මම ඔය විදිහට අයින් කරගන්නවා. හරිද? දැන් මට මේ විදිහට බලා ගන්න පුළුවන් අපේ browser එකේ. හරි. ඊට පස්සේ දැන් මට වෙන්නේ pipes කියන එකේ ඔක්කොම දේවල් ටික capital කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔක්කොම අකුරු ටික capital කරගන්න ඕනේ. කොහොමද කරන්නේ? මට ඒක කරන්න පුළුවන් ආකාර කිහිපයක්ම තියෙනවා. අපි මුලින් බලමු මේක කොහොමද TypeScript පාවිච්චි කරලා කරන්නේ කියලා. එහෙම කරන්න පුළුවන් අපිට. මෙතන ඩොට් එකක් දාලා මෙතන මම ලියනවා do uppercase කියන එක. හරිද? ඔය විදිහට දාන්න පුළුවන්. කොහොම දාලා දැන් කියලා බලන්න මට මේව ඔක්කොම කැපිටල් විදිහට බලා ගන්න පුළුවන්. හරි. ඊළඟට අපිට මේ වැඩේම කරන්න පුළුවන් style binding පාවිච්චි කරලා. මම ඒකත් ඔයාලට කරලා පෙන්නන්නම් මෙහෙම. මම ඔහොම දා ගන්නවා. හරිද? මෙන්න මේ do uppercase කියන එක අයින් කරගන්නවා මෙතන. අයින් කරලා මම මෙතන කොටුව අරන් දාලා style dot ඊළඟට මම දෙනවා අපිට මොන ස්ටයිල් එකද මේකට ඇඩ් කරන්න ඕනේ කියලා. මම දෙන්නම් මෙහෙම text transform කියන එක. හරිද? ඊළඟට සමාන ලකුණු දාලා උඩු ගමා ඇතුලේ මම දෙනවා upper case කියලා. ඒතර ඔය විදිහටත් මට මෙන්න මේ ටෙක්ස්ට් එක ඔක්කොම දේවල් ටික කැපිටල් කරගන්න පුළුවන්. හරිද? මට ඔය විදිහට අවුට්පුට් එක බලා ගන්න පුළුවන්. එතකොට දැන් අතට මේක නම් ඉන්බිල්ඩ් අපේ TypeScript එකේ එන නිසා ලේසියෙන් වැඩේ කරගන්න පුළුවන්. හැබැයි එහෙම ඉන්බිල්ඩ් ආවේ නැත්නම් අපිට වෙනම ෆන්ක්ෂන් එකක් ලියලා තමයි ඔක් කරන්න වෙන්නේ. ඒ කියන්නේ අපේ මේ TS ෆයිල් එකේ වෙනම to uppercase හරි මොකක් හරි ෆන්ක්ෂන් එකක් ලියලා අපිට ඔය වැඩේ කරන්න වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපිට මෙන්න මේ මොකක් හරි නම්බර් එකක් තියෙනවා. ඒකට කමා සෙපරේට් කරගන්න ඕන නම් අපිට ඉන්බිල්ඩ් ෆන්ක්ෂන්ස් නැහැනේ. අපිට කරන්නේ මොකද්ද? මෙතන ෆන්ක්ෂන් එකක් ලියලා අපිට එහෙම කමා සෙපරේට් කරගන්න වෙනවා. හරිද? එතකොට තියෙන අවාසිය මොකක්ද? අපේ අනවශ්‍ය ලෙස මෙන්න මේ කම්පොනන්ට් ෆයිල් එක දිග්ගැස්සෙනවා. හරිද? ඒත් එහෙම කරන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ අපිට Angular වල එන pipes පාවිච්චි කරලා ඒ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන්. හරි. අපි බලමු දැන් මේක කොහොමද pipes පාවිච්චි කරලා කරගන්නේ කියලා. දැන් මෙහෙමයි. මම මෙතන h1 tag එකක් දාගන්නවා. ඊළඟට interpolation පාවිච්චි කරලා මම මෙතන title එක පෙන්නනවා. හරිද? ඊට පස්සේදී දැන් මට මෙතන apply කරන්න ඕන pipe එක මොකක්ද කියලා දෙන්න තියෙන්නේ. මෙන්න එහෙම O එක දෙනවා. හරිද? O එක දීලා ඊට පස්සේ මම මෙතන කියනවා මේකේ ඇප්ලයි කරන්න ඕන මොන පයිප් එකද කියලා. මෙතන දානවා මම upper case කියලා. හරිද? එතන බලන්න කියනවා no pipe found with the name upper case. හරිද? ඒ කියන්නේ මෙන්න මෙහෙම පයිප් එකක් නැහැ කියලා කියන්නේ. අපිට ඒ එරර් එක යවා ගන්න පුළුවන් මෙන්න මේ app component.ts ෆයිල් එකට ගිහිල්ලා upper
කේස් පයිප් කියන එක ඉම්පෝර්ට් කරගත්තට පස්සේ. හරිද? ඒතර රෙක්ටැන්ගුලර් කොමන් වලින් ඒක ඉම්පෝර්ට් වෙනවා. හරිද? ඊට පස්සේ දැන් ගිහලා බලන්න අර එරර් එක නැති වුණා. හරි. ඊට පස්සේ බලන්න මොකද උනේ කියලා. මට ඔක්කොම ලෙටර්ස් ටික කැපිටල් වලින් බලා ගන්න පුළුවන්. හරිද? එතකොට අපි මේකට කියනවා පයිප් ඔපරේටර් කියලා. හරිද? අපිට අවශ්‍ය ටෙක්ස්ට් එක තියෙනවා. ඊට පස්සේ පයිප් ඔපරේටර් එක දාලා අපිට ඇප්ලයි කරන්න ඕන පයිප් එක මොකක්ද කියලා මෙතන දාන්න තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ අපර් කේස් කියන පයිප් එක දැම්මම මොකද වෙන්නේ? මෙන්න මේ ටයිටල් කියන එක මෙන්න මේ අපර් කේස් කියන පයිප් එකට යනවා. හරිද? ගිහිලි වෙලා ඒක ට්‍රාන්ස්ෆෝර්ම් ෆන්ක්ෂන් එකෙන් මෙන්න මේ අවශ්‍ය විදියට මෙන්න මේ ඔක්කොම කැරක්ටර්ස් ටික අපර් කේස් කරලා රිටර්න් කරනවා. හරි. දැන් ඔයාලට තේරෙනවා මේ පයිප් පාවිච්චි කරන්නේ කොහොමද? මේ පයිප් පාවිච්චි කරාම තියෙන වාසිය මොකක්ද කියලා. හරිද? මම මේ ටික එහෙම අයින් කරගන්නම්. එතකොට අපිට ඇන්ගියුලර් වල කතා කරන් තියෙනවා පයිප් ආකාර දෙකක්. එකක් තමයි මෙන්න මේ ඉන්බිල්ඩ් එන පයිප්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මෙන්න මේ අපර් කේස් කියන පයිප් එක අපිට ඇන්ගියුලර් වල ඉන්බිල්ඩ් එන එක. ඊට අමතරව අපිට කතා කරන්න තියෙනවා කස්ටම් පයිප් හදන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ දැන් මෙන්න මේ ඉන්බිල්ඩ් එන පයිප්ස් අපිට ප්‍රමාණවත් නැත්නම් අපි වැඩ කරගන්න අපිට අවශ්‍ය විදිහට කස්ටම් පයිප්ස් හදන්න පුළුවන්. ඒවා හදලා අපිට යූස් කරන්න පුළුවන්. හරි. ඒතර මම ඔයාලට කියලා දෙනවා කොහොමද මේ ඉන්බිල්ඩ් එන පයිප් යූස් කරන්නේ. ඒ වගේම කොහොමද අපි කස්ටම් පයිප් හදන්නේ කියලා. හරි. එතකොට දැන් මෙන්න මේ පයිප්ස් පාවිච්චි කරලා අපිට එක එක දේවල් කරන්න පුළුවන්නේ. දැන් උදාහරණයක් විදිහට මෙන්න මේ ස්ට්‍රින්ග් වලට එක එක දේවල් කරන්න පුළුවන්. ඒ වගේම නම්බර්ස් වලට එක එක දේවල් කරන්න පුළුවන්. අපි මුලින්ම කතා කරන්න යන්නේ මෙන්න මේ ස්ට්‍රින්ග් එක කොහොමද මෙන්න මේ පයිප්ස් වැඩ කරන්නේ කියලා. මම මෙහෙම දාන්නම් manipulation කියලා. හරිද? ඔය විදිහට ඉතින් ඔයාලට පැහැදිලි වෙනවා දැන් අපි මේ කරන්න යන ඔක්කොම දේවල් ටික සිදු වෙන්නේ ස්ට්‍රින්ග් එක කියලා. හරිද? ඔන්න දැන් අපි පාවිච්චි කරා අපර් කේස් කියන පයිප් එක. ඒතකොට ඒක පාවිච්චි කරලා ඊපස්සේ මොකක්ද වෙන්නේ? අපි දෙන මෙන්න මේ වෙරියබල් එකේ තියෙන ඔක්කොම කැරක්ටර්ස් අපර් කේස් බවට පත්. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ තව පයිප් එකක් තියෙනවා. ඒක ලෝවර් කේස් කියන එක. ඒක පාවිච්චි කරලා අපිට පුළුවන් මෙන්න මේ ටයිටල් එකේ තියෙන ඔක්කොම දේවල් ටික ලෝවර් කේස් කරන්න. හරිද? මේක තමයි පයිප් එක ලෝවර් කේස්. ඊට පස්සේ කියනවා බලන්න මෙන්න මේකේ no pipe found with name lower case කියලා. හරිද? ඒතර කියන්නේ lower case කියලා පයිප් එකක් නැහැ කියලා. ඒතර මොකද කරන්නේ? අපි app component.ts එකට ගිහිල්ලා මෙතන imports array එකේ දානවා මෙහෙම lower case pipe කියන එක. හරිද? ඒතර එයාත් බලන්න rectangular command වලින් import වුණා. ඊට පස්සේ අර array එක නැති වුණා. දැන් ගිහලා බලන්න අපිට ඔක්කොම lower case එකෙන් බලා ගන්න පුළුවන්. දැන් ඒතර මේක වෙනසක් පේන්නේ නැහැ. මොකද මේකත් lower case තියෙන නිසා මේක මෙහෙම capital වලින් ලියන්න. දැන් එතකොට අපිට මේක සිම්පල් විදිහට බලා ගන්න පුළුවන්. හරිද? එතන ඔන්න අපි කතා කරා පයිප් දෙකක්. එකක් තමයි අපර් කේස් පයිප් එක. අනිත් එක ලෝවර් කේස් පයිප් එක. එතන මේ වගේ අපිට ඇන්ගියුලර් වල එන ඉන්බිල්ට් පයිප්ස් ඔක්කොම ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ ඇන්ගියුලර් පයිප්ස් කියලා සර්ච් කරාට පස්සේදී මෙතන එයාලා දාලා තියෙනවා අපිට පාවිච්චි කරන්න පුළුවන් ඔක්කොම පයිප්ස් වර්ග මොනවද කියලා. හරිද? ඉතින් දැන් අපි මේ කතා කරේ මෙන්න මේ අපර් කේස් පයිප් එක. ඒ වගේම අපි කතා කරා ලෝවර් කේස් පයිප් එක. හරිද? ඊළඟට අපි බලමු මෙන්න මේ ටයිටල් කේස් පයිප් එක. ඒක වැඩ කරන්නේ මෙහෙමයි. මම මේක මෙහෙම කොපියක් දා ගන්නවා. ඔය විදිහට. කොපියක් දාලා මෙතන දෙනවා title case කියලා. හරිද? ඊට පස්සේ බලන්න මෙතනත් කියනවා no pipe found with the name title case කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙතන imports array එකේ මමත් දාලා ඔය විදිහට title case pipe කියලා මට මේක import කරගන්න පුළුවන්. හරිද? එයාට ඒතකොට rectangular command වලින් import වෙනවා. ඊට පස්සේ මේක save කරලා ගිහලා බලන්න කොහොමද පෙන්නන්නේ කියලා. මෙතන pipes කියලා පෙන්නනවා. ඒක title case එකේදී මොකද වෙන්නේ? පළවෙනි අකුර capital වෙනවා. අනිත් ඔක්කොම අකුරු සිම්පල් විදිහට අපිට බලා ගන්න පුළුවන්. එතකොට ඔන්න අපි කතා කරා Angular වල inbuilt එන string pipes එක වැඩ කරන්නේ කොහොමද කියලා. හරිද? එතකොට මම කතා කරේ මොනවද? upper case කියන එක කතා කරා. ඊට පස්සේ lower case ඊළඟට title case. හරිද? ඊළඟට අපි බලමු කොහොමද මේ numbers එක වැඩ කරන්නේ කියලා. මෙහෙමයි. දැන් අපි කතා කරන්න යන්නේ number pipes ගැන. මම number pipes කියලා දාගන්නවා. මම ඔහොම comment එකක් දාගන්නම්. හරි. අපි දැන් එහෙනම් බලමු Angular documentation එකට ගිහලා මේ numbers එක වැඩ කරන්න අපිට Angular එකෙන් දීලා තියෙන inbuilt pipes මොනවද කියලා. හරිද? එතන මම යනවා මෙන්න මේ site එකට. හරි. එතකොට අපිට මේ numbers එක වැඩ කරන්න යාළුවා දීලා තියෙනවා මෙන්න මේ currency pipe කියන එක. ඊට පස්සේ මෙන්න මේ decimal pipe කියන එක දීලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ percent pipe කියන එක දීලා තියෙනවා. එතකොට ඔයාලට මේව වැඩ කරන්නේ කොහොමද කියලා බලන්න පුළුවන්. මේවට ගිහිල්ලා මෙන්න මේ ක්ලික් කරලා මේ වැඩ කරන විදිහ මෙයාලා දීලා තියෙනවා. මේකේ වෙන්නේ මොකනවද? ඒ දේවල් ඔක්කොම මේ description එකේ ගිහලා බලන්න පුළුවන්. මොකද්ද මේකේ වෙන්නේ කියලා. හරිද? ඊළඟට මේක යූස් කරන්නේ කොහොමද කියලා මෙන්න මේ යූසේජ් වලට ගිහිල්ලා බලන්න පුළුවන්. හරි. එතන මම ඔයාලට මෙන්න මේ Angular documentation එකට ගිහිල්ලා මේව කියලා දෙන්නේ. ඔයාලට තනියෙන් වුණත් මේව හොයලා ඇත්තටම කරගන්න පුළුවන්. හරි. අපි දැන් බලමු කොහොමද මෙන්න මේ number pipes යූස් කරන්නේ කියලා.
මම ඔයාලට මෙහෙම පැහැදිලි කරන්නම්. අපි බ්‍රවුසර් එක මෙතනට ගමු. හරිද? අරගෙන යලා මම VS Code එකට යනවා. VS Code එකට ගිහලා මෙතන දානවා H1 ටැග් එක. H1 ටැග් එකක් දාලා අපිට මෙහෙම TypeScript ස්කෝප් එකක් හදා ගන්න පුළුවන් මෙහෙම සංකලන දාලා. ඊට පස්සේ මෙතන කැමති නම්බරයක් කොහොම ටයිප් කරනවා. හරිද? ඔය විදියට. ඊට පස්සේ දැන් මේක බ්‍රවුසර් එකේ පෙන්නන්නේ කොහොමද? මට මේක තමයි පෙන්නන්නේ. දැන් මට මේක කමා සෙපරේටඩ් කරලා ඉවරලා more readable විදියට පෙන්න ගන්න ඕන නම් මොකද කරන්නේ? අපිට ඒකට පයිප් එකක් දීලා තියෙනවා Angular 20. හරිද? මම මේ පයිප් ඔපරේටර් එක දානවා. දාලා ඉවරලා මම මෙහෙම number කියලා දෙනවා. හරි. එතකොට මෙතන කියනවා බලන්න no pipe found with name number කියලා. මෙන්න මේ රේඛ නැති කරගන්න පුළුවන් අපිට. මෙතන කමාවක් දාලා මම ඇඩ් කරගන්නවා අපේ ඩෙසිමල් පයිප් එක. හරි. ඔය විදිහට දාගන්නවා. හරි. දැන් බලන්න බ්‍රවුසර් එක ගිහලා මොකද පෙන්නන්නේ කියලා. මට මෙන්න මේ විදිහට කමා සෙපරේට් විදිහට අවුට්පුට් එක බලා ගන්න පුළුවන්. හරිද? එතකොට බලමු Angular documentation ගිහලා මේක කොහොමද යූස් කරන්නේ කියලා. මම Angular pipe section එකට ගියා. හරි. ගිහලා ඉවරලා දැන් මෙතන යනවා. මෙන්න මේ ඩෙසිමල් පයිප් එක ක්ලික් කරලා. හරිද? ඊට පස්සේදී මම මෙන්න මේ යූසේජ් වලට යනවා. මම මෙතන ගිහලා බලනවා කොහොමද මේක යූස් කරන්න කියලා. හරිද? එතකොට මෙන්න මේ නම්බර් කියන එක දාලා තමයි මේක යූස් කරන්නේ. හරි. එතකොට අපිට මේකේ තව දේවල් කිහිපයක්ම කතා කරන්න තියෙනවා. අපි ඒ දේවල් කතා කරමු ඉස්සරහට. දැන් ඔයාලට අදහසක් තියෙනවා කොහොමද මෙන්න මේ ඩෙසිමල් පයිප් එක වැඩ කරන්නේ කියලා. හරිද? එතකොට අපිට ඒක පාවිච්චි කරලා ඉවරලා මේ විදිහට කමා සෙපරේට් වැලියුස් පෙන්න ගන්න පුළුවන්. හරිද? ඊළඟට බලමු % පයිප් එක කොහොමද යූස් කරන්නේ කියලා. හරිද? මෙහෙමයි. මම H1 එකක් දානවා. H1 එකක් දාලා මෙතන මම 0.7 කියලා දානවා. හරිද? එතකොට කොහොමද පෙන්වන්නේ බ්‍රවුසර් එකේ? මෙහෙම තමයි පෙන්වන්නේ. එතකොට මට මේක percentage එකක් විතර පෙන්න ගන්න ඕන නම් මට මෙන්න මේ %පයිප් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක මම කරන්නේ කොහොමද? මේ පයිප් ඔපරේටර් එක දාලා ඉවරලා මෙතන දෙනවා % කියලා. හරිද? එතකොට බලන්න මෙතන කියනවා no pipe found with name % කියලා. එතකොට මට මෙන්න මේ import array එකට ගිහිල්ලා කොහොමද දාලා ඉවරලා මට වෙන්නේ %පයිප් එක ඇඩ් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙන්න මේ app component.html ගිහලා මේක සේව් කරගෙන දැන් බලන්න බහුරට ගිහිල්ලා මට මෙහෙම 70 කියලා බලා ගන්න පුළුවන්. හරි. එතකොට percentage එකක් විදිහට මෙයා මේක පෙන්නනවා. එතකොට අපිට ඊළඟට කතා කරන්න තියෙන පයිප් එක තමයි currency පයිප් එක. බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා. මෙහෙමයි. මම මෙතන තව H1 එකක් දානවා. H1 එකක් දාලා මෙහෙම 700යි කියලා පෙන්නනවා. හරිද? කොහොමද දැන් 700 කියලා පෙන්වුවොත් මට මෙහෙම 700 බලා ගන්න පුළුවන්. දැන් මම මේකේ TypeScript scope එකක් හදා ගන්නවා මෙහෙම සංග්‍රහවරහන් දාලා. හරිද? ඊට පස්සේ මම මේක pipe operator එක දාලා currency කියලා දෙනවා. හරි? currency කියලා දෙනවා. ඊට පස්සේ අපිට මේ currency එකත් එක්ක වැඩ කරන්න ඕන නම් අපේ currency pipe එක import කරන් ඉන්න ඕන. මෙන්න මේ imports array එකට මම දානවා මෙහෙම currency pipe කියලා. හරිද? ඔන්න මම import කරගත්ත එක. දැන් ගිහලා බලන්න browser එකේ මට මෙහෙම $700යි ඊළඟට දශම ස්ථාන තියලා බිංදුවක් කියන එක බලා ගන්න පුළුවන්. හරිද? එතකොට අපිට මේක කරන්සි එකක් විදිහට පෙන්නනවා. අපි දීපු වැලියු එක. ඒතර එයා ඩොලර් කියන එක මෙහෙම ඉස්සරහට දාලා ඊට පස්සේ දශම ස්ථාන තියලා මෙහෙම බිංදුව උඩට කරලා අපිට මේක පෙන්නනවා. එතකොට අපි බලමු Angular documentation ගිහලා මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. හරි එතකොට මම මේ ඉන්නේ කරන්සි පයිප් එකේ API reference එක ඇතුලේ. හරිද? මම යනවා මේකේ usage notes වලට. එතකොට මට මේක යූස් කරන්න පුළුවන් මෙන්න මෙහෙම කරන්සි කියලා දාලා. ඒතර අවුට්පුට් එක මට එන්නේ මේ විදිහට. ඒතර බලන්න මෙතන දාලා තියෙනවා මෙන්න මේ කරන්සි CAD කියලා. මේ මොකක්ද? මේක තමයි අපි මේ කියනවා parameterize pipes කියලා. ඒ කියන්නේ අපිට මේක parameters pass කරන්න පුළුවන් මේ pipes වලට. දැන් උදාහරණයක් විදිහට අපිට මේක ඩොලර්ස් වලින් බලා ගන්න පුළුවන් උනේ. අපිට එහෙම නැතුව මේක කැනඩියන් ඩොලර්ස් වලින් බලා ගන්න ඕන නම් මෙන්න මේ ඒ ඕන කරන්සි එක අපිට මෙන්න මේ parameter එකක් විදිහට මේකට දෙන්න පුළුවන්. හරිද? ඒතර අවුට්පුට් එක එන්නේ මෙන්න මේ විදිහට. හරි අපි දැන් මේක දාලා බලමු. අපිට අවශ්‍ය විදිහට අවුට්පුට් එක එනවද කියලා. මම දෙනවා පැරාමීටර් එකක් විදිහට මෙන්න මේ CAD කියලා. හරිද? ඉතින් බලන්න මෙතන මම ගිහිල්ලා කෝලන් දාලා උඩුකම ඇතුලේ CAD කියලා දෙනවා. ඒතර මෙතන මොකද්ද කිව්වේ? by default මේක එන්නේ USD වලින්. හරිද? එහෙම නැතුව මම මේ කියනවා මෙන්න මේක කැනඩියන් ඩොලර් වලින් පෙන්නන්න කියලා. හරි. දැන් බලන්න අවුට්පුට් එක මොකද්ද කියලා. මම මේ pipes section එකට යනවා. මට මේ විදිහට අවුට්පුට් එක බලා ගන්න පුළුවන්. හරිද? කැනඩියන් ඩොලර් වලින් මට මේක පෙන්නනවා. ඊට මම මේ වැලියු එක තව වෙනස් කරනවා. 800 නැතුව මම දෙනවා 7000ක් කියලා. දැන් බලන්න මේ විදිහට කමා සෙපරේට් වෙලා මේ වැලියු එක පෙන්වනවා. හරි. එතකොට බලන්න මෙතන මේ පෙන්වලා තියෙන්නේ කරන්සි සිම්බල් එක. හරිද? ඒ කියන්නේ මෙන්න මේක අපිට තව පැරාමීටර් එකක් දෙන්න දෙන්න පුළුවන් මෙහෙම. by default මෙතන මේ එන්නේ සිම්බල් එක. හරිද? මම ඔය විදිහට සිම්බල් කියලා දාලා මේක මෙහෙම උඩුකම ඇඩ් කරගන්නවා. හරිද? ඒක ඔය විදිහට තමයි මේක එන්නේ. දැන් එතකොට අපිට මෙන්න මේක සිම්බල් එක විදිහට නැතුව මට කරන්සි කෝඩ් එක පෙන්න ගන්න ඕන නම් කොහොමද කරන්නේ? මේ සිම්බල් එක වෙනුවට මම මේ කෝඩ් කියන එක දෙනවා. හරිද? එතකොට මෙහෙම කැනඩියන් ඩොලර් කරන්සි කෝඩ් එක අපිට බලා ගන්න පුළුවන්. හරි.
එතකොට මේ වගේ ගොඩාක් දේවල් කරගන්න පුළුවන් මේවා තනියෙන් කරලා බලන්න. හරිද? මම මේ ඔක්කොම දේවල් කරන්න යන්නේ නැහැ. ඉතින් මම නම්බර් වලත් මෙන්න මේක පැරාමීටරයිස් කරන්නේ කොහොමද කියලා කතා කරේ නැහැ. මොකද ඔක්කොම දේවල් ටික අපි වීඩියෝ එකේ කරන්න ගත්තට පස්සේ ඒක ගොඩක් දික් වෙනවා. හරිද? එහෙම කරන්න අවශ්‍ය නැහැ. මම දැන් ඔයාලට පාත් එක පැහැදිලි කරලා දීලා තියෙන්නේ මේක කොහොමද පාවිච්චි කරන්නේ. ඒතර ඔයාලට ඩොකියුමන්ටේෂන් එක බලලා ඉවරලා ඒ දේවල් කරගන්න පුළුවන්. හරිද? ඒතර නිතරම ඔයාලා මොනවා හරි අලුත් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න පුළුවන් තරම් ඒකේ ඩොකියුමන්ටේෂන් එකට හුරු වෙන්න. ඒතර ඔයාලට ඒකේ තියෙන ඔක්කොම දේවල් ටික එකපාර කැප්චර් කරගන්න පුළුවන්. හරිද? මම මෙතන ඔයාලට කරන්නේ ෂෝට් විදියට මෙන්න මේ වගේ දේවල් තියෙනවා. මේවා වලට පාවිච්චි කරන්න පුළුවන් කියලා කියන එක. හරිද? ඒතර ඉන් ඩීටේල් දේවල් ඔයාලට ඒකේ හොයාගන්න පුළුවන්. ඒතර ඇත්තටම තියෙන්නේ මේකේ එකම දේවල් ටික. හරි? ඒ කියන්නේ කොහොමද පැරාමීටර් එක පාස් කරන්නේ? අන්න ඒ වගේ දේවල්නේ තියෙන්නේ. ඒතර ඒකේ එකින් එකට වෙනස් වෙනවා අපි පාවිච්චි කරන පයිප් එක අනුව. හරිද? ඒ හැමදේම මෙතන කතා කරන්න ගන්නේ නැහැ. අපි මොනවා හරි එක දෙයක් අරන් ඒ දේවල් පැහැදිලි කරගමු. දැන් උදාහරණයක් විදියට මම මෙන්න මේ පැරාමීටර්ස් පයිප් එක පැහැදිලි කරේ කරන්සි කියන පයිප් එක පාවිච්චි කරලා. හරිද? එතකොට මම මේක අයමත් නම්බර්ස් වලට දාන්න යන්නේ නැහැ. හරිද? ඒකේ වලට තනියෙන් කරගන්න පුළුවන්.